සුබ දවසක්. අද බදාදා දවසේ ගණදෙවියන්ගේ මෙසේජ් එක ඔයාට ටෙරෝ ට්‍රේඩින් එකක් තමයි බලන්න යන්නේ. මේක ඊටාම බලවත් ට්‍රේඩින් එකක්. රීඩින් එකට යන්න කලින් ඩිවෙන් මැජික් රීඩින් channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. මුලින්ම ගැඹුරු හුස්මක් ගන්න. හුස්ම ඇතුළට ගන්න, හිමින් පිට කරන්න. මේක පොදු රීඩින් එකක්. ඔයාට කනෙක්ට් වෙන දේවල් විතරක් අරගන්න. මේ කාඩ් ඔක්කොම බලාදී මට පේනදී ඔයාගේ පරණ චැප්ටර් එක ඉවරයි. අලුත් චැප්ටර් එක තුල ඔයා යන්නයි හදන්නේ. ගණදෙවියන්ගේ මෙසේජ් එක බැලුවාම ඔයා මේ වෙනකම් මුණ දීපු හැම ප්‍රශ්නයක්ම ඉවත් කරනවා. ඔයාගේ ජීවිතේ ඇති වුණු දුක, වේදනාව හැම දෙයක්ම ගණදෙවියන් ඔයා ළඟ ඉඳලාම ඔයාට ආශිර්වාදේ කරනවා. ඒ වගේම ඔයා ඇත්ත කියන්න ඕන කාලයයි. අනිත් අයට රිදෙයි කියලා ඔයා ඇත්ත නොකිය ඉන්න එපා. අනිත් අය වෙනුවෙන් ඔයාගේ හැඟීම හංගන්නත් එපා. ඇත්ත පැහැදිලිව කියන්න. ඒ වගේම ඔයා අනිත් අයට ආදරේ ගොඩක් දීලා තියෙනවා. නමුත් ඒක ඔයාට ලැබුණ නැහැ කියලා ඔයා දුක් විඳලා තියෙනවා. ඒකට විසඳුමක් එන කාලයයි තමයි මේක. ඔයාගේ හදවත විවාද කරලා තියාගන්න. අනිවාර්යෙන් ඔයා බලාපොරොත්තුෙන් ඉන්න ආදරේ ඔයාට ලැබෙනවා. ගණදෙවියන් ඔයා එක්ක ඉඳලා ඔයාට ආශිර්වාදේ කරනවා. කමෙන්ට් එකේ ඕම් ගණේශාය නමහ කියලා ටයිප් කරන්න. ඊටාම පොසිටිව් ටෙරෝ ට්‍රේඩින් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. හොඳ කාඩ් ටිකක් ඇවිල්ලා තියෙනවා. පළවෙනි කාඩ් එකේම ඔයාට මුදල් සම්බන්ධව මෙසේජ් එකක් තමයි දෙන්නේ. ඔයාගේ උත්සාහය සහ මාංශයට ප්‍රතිඵල ලැබෙන්නයි යන්නේ. ඔයා පොඩියට පටන් ගත්ත දේවල් වුණොත් ඒකෙන් ඔයාට ලොකු ප්‍රතිලාභයක් ලැබෙනවා. අනිත් අය දෙනකම් බලන් ඉන්න ඕනන ඔයාටම කියලා ආදායම් මාර්ගයක් ලැබෙනවා. ඊළඟ මාස 9 තුල ඔයාට හොඳ ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ උත්සාහය අතරින්න එපා. ඒ වගේම දෙවෙනි කාඩ් එකේ ඔයාගේ තීරණය ඊටම වැදගත් වෙනවා. ඔයාගේ ඉස්සරහා මාර්ග දෙකක් තියෙනවා. ඔයා හරි මාර්ගය තෝරගන්න ඕනේ. ඔයා වෙන ජොබ් එකට යන්න හිතන්න පුළුවන්. නමුත් ඔයා බය වෙනවා දැන් තියෙන ජොබ් එක නැති වුණොත් ඒකත් නැති වෙයි කියලා. එහෙම නැහැ. ඔයා අලුත් එකට try කරනවා නම් බය නැතුව try කරන්න. ඒකත් ඔයාට දැන් තියෙන එකට වඩා හොඳ ප්‍රතිඵලයක් දෙයි. ඒ වගේම මොනවාරි ව්‍යාපාරයක් කරන්න ඉතින් ඉන්නවා නම් බය නැතුව පටන් ගන්න. ඒ වගේම හොඳට කල්පනා කරලා තීරණය ගන්න. රිලේෂන්ෂිප් වල මොනවාරි ගැටලුවක් තියෙනවා නම් කාලයක් දෙන්න. ඉවසලා බලන්න. ඔයාට ඉදිරියේදී මේ රිලේෂන්ෂිප් එක ඕනද නැත්නම් අලුත් රිලේෂන්ෂිප් එකට යනවද කියලා ඔයාට තීරණය ගන්න පුළුවන්. ඒකට කාලයක් දෙන්න. රට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ලංකාවට වඩා හේකින් ඔයාට හොඳ පඩියක්, ඒ වගේම හොඳට නිදාසක් තියෙනවා නම් විතරක් යන්න. එහෙම නැත්නම් ඒකට වඩා හොඳ පඩියක ලංකාවේ කරන්න පුළුවන් නම් ඒකම කරන්න පුළුවන්. මේ වගේ දෙකෙන් එකක් තෝරාදී හොඳට හිතලා බලලා තීරණය ගන්න. ඒ වගේම ඔයා හිතපු නැති තැනක ඉඳන් ඔයාට මෙසේජ් එකක් එහෙම නැත්නම් පර්සන්ගේ හමුවීමක් සිදු වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතයේ වේගවත්ව වර්ධනයක් තියෙනවා. නමුත් ඔයා පරිස්සම් වෙන්න ඕනේ. හිතපු නැති විදියට මෙසේජ් එකක් පර්සන් කෙනෙක් හම්බ වෙනවා නම් ඒකෙන් ඔයාට අවධානයකුත් තියෙනවා. ඒ නිසා අදිසි වෙන්න එපා. අදිසි වෙලා තීරණය ගන්න එපා. පරිස්සම් වෙලා හිතලා බලලා හැමදේම කරන්න. ඊළඟට ඔයාට ෆුල් කාඩ් එක ඇවිල්ලා තියෙනවා. මේ රීඩින් එකේ ටර්නින් පොයින්ට් එකක් තමයි මේක. zero energy. ඔයා අලුතෙන් හැමදේම පටන් ගන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙනවා. ඔයා ඉස්සරහට තියෙන අඩියෙන් තමයි තීරණය වෙන්නේ ඔයාගේ ඉදිරි ගමන. ඔයාට ඔයා ගැන විශ්වාසයක් තියේදී බය නැතුව ඉදිරියට යන්න යුනිවර්ස් ඔයා එක්කම ඉන්නවා. ඒ වගේම හරිම වෙලාව එනකම් ඉවසන්නත් ඕනේ. අදිසි වෙලා ඉදිරි ගමනට යන්න එපා. හරිම වෙලාව එනකම් ඉවසන් ඉඳලා තීරණේ අරන් ඉදිරියට යන්න. මේක තමයි මේ රීඩින් එකේ වැදගත්ම මෙසේජ් එක. ඔයා ඉදිරියට ගෙන යන්න හිතන් ඉන්න හැම මාර්ගයක්ම ඉවසීමෙන් හොඳට හොයලා බලලා ඉදිරියට යන්න. අන්තිම කාඩ් එකේ ඔයාට කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයා එමෝෂනලි ඔයාගේ හැඟීමෙන් තීරණය ගන්න කෙනෙක් නෙමෙයි. ඔයාගේ සීමාව ඔයා දන්නවා. ඔයාව ඔයා පාලනය කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා අදිසි වෙලා කිසිම දෙයක් කරන්න නැති කෙනෙක්. ඒ නිසා
ඔයාගේ ජීවිතයේ ඔයා හරි විදියට අරන් යන්න පුළුවන් ශක්තිය සහ දැනුම ඔයාට තියෙනවා. මේ රීඩින් එකේ මට පේන දේ ඔයා හැමදේම නැති කරපු කෙනෙක් නෙවෙයි. ඔයාට හැම දෙයක්ම අලුතෙන්ම පටන් ගන්න පුළුවන්. පරණ විදියේ ඉඳන් ඔයාගේ ජීවිතය අලුත් විදියට ඔයාට පුළුවන් වෙනස් කරගන්න. පොසිටිව් අපර්මේෂන් කියන්න මම අලුත් ආරම්භයට සූදානමින් ඉන්නවා. ධනය, සැනසීම සහ ආදරය මට ස්වභාවිකව ලැබෙනවා. මම පැහැදිලි තීරණය ගන්නවා. විශ්වය මාත් එක්කම ඉඳලා මට ආශිර්වාදේ කරනවා. මේ අෆර්මේෂන් එක 3 පාරක් කියන්න. මේ රීඩින් එක ඔයා බලලා සති 3කින් ඔයාට හොඳ මාර්කයක් ලැබෙනවා. මේ රීඩින් එක ඔයාට කොහොමද කියලා කමෙන්ට් එකේ කියන්න. මේ රීඩින් එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. Thank you.